Saki Political Hits ගෙවුණු සතියේ දේශපාලන විත්ති සමාජයෙන් හදවතට Saki Political Hits ගෙවුණු සතියේ දේශපාලන විත්ති සමාජයෙන් හදවතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග ජනපති සාකච්ඡා කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් 7 වන දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය. ශ්‍රී ලංකා රාජ්‍ය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළඹ ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයේ අදාළ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත් වූ බවයි ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත් වූ වැඩසටහනේදී ශ්‍රී ලංකාව දැනට ලබාගෙන ඇති ප්‍රගතිය සහ ඉදිරි මූල්‍ය අරමුණු ළඟා කර ගැනීම පිළිබඳවද සාකච්ඡා වී ඇති බවත් එමෙන්ම ඇමරිකාවේ නව තීරුවද පැනවීම හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන අභියෝග සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයේම අවධානය යොමු වී ඇති බවයි සඳහන් වෙන්නේ. කෙසේ හෝ රට වැටුණු වලින් ගොඩ එන්නට නම් මෙම ක්‍රියාවලිය හරියට සිදු කිරීම නම් වැදගත්. සමාජයේ සංචලනය වන නීති විරෝධී අවි 1000කට අධික සංඛ්‍යාවක් පසුගිය මාස කිහිපය තුළදී සොයාගෙන ඇති බවයි ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පවසන්නේ. පාතාල ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නා හමුදාවෙන් පැන ගිය සෙබළුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීම සඳහා පියවර රාශියක් ගෙන ඇති බවද පොලිස් විශේෂ කාර්ය බලකාය 500ක පිරිසක් විසිර යාමට නියමිත බවද ඔවුන්ද මෙම ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය විජයපාල තවදුරටත් සඳහන් කර සිටිනවා. පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ සාකච්ඡා පවත්වනවට වඩා පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීම වැදගත් බවයි සමාජයේ නම් කතාබහ. 2025 පළාත් පාලන නාම යෝජනා පෙත්සම් කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටු වෙමින් අභියාචනාධිකරණය විසින් අතුරුදහන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සිය නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් කිහිපයක් විභාග කිරීම සඳහා අවසර ලබා දෙමින් මෙම නියෝග නිකුත් කළ බවයි සඳහන් වන්නේ. මෙම පෙත්සම් වල අදාළ විරෝධතා මැයි මාස 5 වෙනිදාට පෙර ගොනු කරන ලෙසත් ප්‍රතිවිරෝධතා ඇතනම් ඒවා මැයි මාස 7 වෙනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසත් මිනිසුරු මඩුල්ල පවසනවා. අනතුරුව පෙත්සම් විභාග මැයි මාස 16 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. නාම යෝජනා දීමට ඇති උනන්දුව බලයේ සිටින කල්හි රටේ දියුණුවට යෙදුවා නම් අද වෙනුවට පත්ව ඇති තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකි බවයි සමාජයේ කතාබහ.